हो दोन्ही එහෙනම් මේක තමයි එදා බලකොට මේක තියෙන අඩි 30කට අඩි 50 පාන. ඒකෙන් පිටාත විශාල දියාගල පොඩි කොටසක් ගන්න කැඩෙමලේ මොට කරලා දියාගල. ඔය දියාගල තමයි මිනි කන කිව්ලාක මඩ වගරත් ඉවරයි. මේවා කඩාන බෙදන්න කාලිගම විනාශ කළා. නිතර ඉඳලා පටුව නිර්මාණ කරා. ගඩොලෙන් කළා කළුගල් පඩු වේදා පිටු කළුගල් පාල. මේ දෙපැත්ත හිල් දැල්ලි. හොරවගෙන ගල් කාදින මෙතින මකර කටව දැපෙරලා ළමයි ඉස්සරහ. ඕකෙන් නම් මේ පොකුණ වතුරක් ගන්න. රක්කරන පතේ විනෝද බහලා නාන. බහලා නාලා ජරාමදී මුන්නේ යට හිලක් තියෙනවා. අර ගලේ කට්ටවල ලෑල්ල පස්සල් තියෙනවා. ලෑල්ල බැසම වතුර යන්නේ. හරියම් පද වතුරසාක පිටිපස්ස කඩගාගෙන යන්න තියෙනවා. වතුර ජරා වතුර යන්නේ ඔය කාවනදී. එදියට යන්න තමයි තියෙන්නේ ඇලට. ඉතින් නැත නාන්නොත් මෙතන හිර කරන් පස්සේ අතන හරියම් පද අපේ හොටල් තියෙන ස්විමින් pool එකට යන කිව්සන් නිමාන. අපි ස්විමින් pool ගන්නේ කොම්ගේ. එදා හැමනේ වටේට ගඩොලේ ඇතොල් පැත්තෙන් ජල්ලා යටට ජල්ලා. මේ ගල් ඔක්කොම සීට් කරලා ටයිල් දානවා. ඉතින් වතුරක් නොඑන්න. නිවුවා කල්ලා විනාශ කරා නැත පුරාජය හදුම් ගන්නවා ඉස්සරහලි වතුර දෙදන් ඉන්නේ. එදා පිටින් වතුරක් ඉන්නවා තියාගෙන ගන්න තියෙනවා. මේකට කියන්නේ මේක තියාගෙන කුමාර පොකුණ. කුමාර පොකුණ පැත්තෙන් සිතා පොක් කරන. ඉතින්නේ එදා රාජකාලවත් සිතා පොක් කර. සිතා කියන්නේ කලුගලේ පොක්කට පොකුණ. කලුගලේ හද පොකුණ එක කුමාර පොකුණ නම් ගන්න. ඒක සිතා පොක් කරන කියන්නේ. දැන් අපි යන කුමාර පොකුණ නම් කරනවා. අපිට පුතේ කුමාර පොකුණ කුමාර පොකුණ කුමාර පොකුණ අන්දරාජ පොකුණ අත්පොකුණ දුක්ඛ පොකුණ අල්පේක හො හො කොළොන්නර ප්‍රධාන පොකුණ නිලම් පොකුණ කුමාර ඉතින් මේ නගරේ නිර්මාණය හැදේ දාලා පිරවලමයි ඉන්න මට්ටම කර මට්ටම පුරවම නිර්මාණ දෙන්නේ මේක අපි අනුමාන කරනවා නැතිපට ලයින් එකට ඔතන මල ලක්ෂණ දී දෙන්න තියෙන්නේ ඒක මම කවුරුත් පිටුණා ප්‍රධාන රජතුමා සාකච්ඡා यहाँ पर मारिका ने यहाँ पर गलता करके